වෙන ඒජන්සීස් එකට කම්පෙයාර් කරද්දී ඇයි BCE ස්පෙෂල් වෙන්නේ? ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයට මම මෙහෙම පිළිතුරු දෙන්නම්. පළමුකොට අපි ඒජන්සි එකක් නෙවෙයි. අපි නියෝජිත කාර්යාලය ග්‍රොඩ්බෝ යුනිවර්සිටි එකේ නියෝජිත කාර්යාලය. ඒක තමයි පළවෙනි දේ. ඊට පස්සේ දෙවෙනි කාරණය තමයි ස්ටුඩන්ට් කෙනෙක් මෙහි රෙජිස්ටර් වුණාම පේරන්ට්ස් ස්ටුඩන්ට්ස්ට ඇවිල්ලා අපි කතා කරලා අපේ සර්විස් එක ප්‍රොවයිඩ් කරනවා. ඒ සර්විස් එක ඉතාමත් ෆ්‍රෙන්ඩ්ලි සර්විස් එකක් ප්‍රොවයිඩ් කරන්නේ බොහොම කම්ෆර්ටබල් පිට අපි ඒ සර්විස් එක ප්‍රොවයිඩ් කරනවා. ඉතින් අපෙන් ගිය ස්ටුඩන්ට්ස්ලා පේරන්ට්ස්ලා මේකට එක්තම සාක්ෂි දරයි. ඒ ප්‍රොසෙස් එක හරියටම කරනවා. අපිට සාක්ෂිත් එක්ක උපුමන්නට ඒක ඔක්කොලක් වෙන්න පුළුවන්. තුන්වෙනි කාරණය තමයි ළමයෙක් අවුරුදු 6කට බෙලරුස් වගේ තැනකට ගියාට පස්සේ එතන තනියම ඉන්නේ. ඉතින් ළමයෙක්ව හැම දෙයකම අනිත් එක මේ යන්නේ රජයේ යුනිවර්සිටිස් වල. ඉතින් ළමයෙකුගේ හැම දෙයකම අපේ මැනේජර් කෙනෙක් පත් කරලා ඉන්නවා. ඒ මැනේජර් එහෙනිකම් බෙලාරුසියන් වල ඉන්න සාමාන්‍ය පුද්ගලෙක් නෙවෙයි. අපි පත් කරලා ඉන්න කෙනා ඩිග්‍රී එකක් තියෙන යුනිවර්සිටි එකේ වැඩ කරපු මාස්ටර්ස් එකක් තියෙන මැනේජර් කෙනෙක් තමයි පත් කරලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝගේ ඕනම ප්‍රශ්නයකට අනාගතේ හසුරන්නේ කොහොමද? මං ලංකාවට පැමිණිය යුතුද? මගේ එක්සෑම්ස් මොනවද කරන්නේ? UK යන්න ඕනද කියන ඔක්කොම ප්‍රශ්න වලට ඒ මැනේජර්ව හම්බුනොත් එයා අතරින් මේ උත්තර හොයාගන්න පුළුවන්. ඉතින් දුකේදිත් සැපේදිත් එයා ඉන්නවා. එයා ජීවත් වෙන්නේ ග්‍රොඩ්බෝ යුනිවර්සිටි කිට්ටුව. ඉතින් පැය එකක් දෙකක් ඇතුළත එයාව හම්බෙන්න පුළුවන්. හතරවෙනි කාරණය තමයි අපි ඉන්ස්ටිටියුට් එකක් විදිහට අපේ චාර්ජස් හුඟක්ම අඩුයි. ඉතින් ඔයගොල්ලන්ට මේක ගැන දැනගන්න ඕන නම් ඔයගොල්ලෝ මෙහෙට එන්න අපි හම්බෙන්න ෆ්‍රී කන්සල්ටේෂන් එකක් දෙන්න. අපේ චාර්ජස් වල හැංගිච්ච ගණන් මුකුත් නැහැ. අපි හරියටම ෆී ස්ට්‍රක්චර් පෙන්නලා තමයි චාර්ජ් කරන්නේ. ඔයගොල්ලෝ ඇවිල්ලා අපිව හම්බෙන්න නොමිලේ කන්සල්ටේෂන් එකක් දෙනවා. ඒකට පැය 3ක් විතර යයි. කලබල වෙන්නේ නැතුව දෙමෝපියොත් එක්ක තමයි අපි කරන්නේ. අපිව හම්බෙන්න හම්බුනොත් මේ සියල්ල විස්තර ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්.